ඒ අතරත් සුවිශේෂ චරිත තියෙනවා. ඒ නිසා ඔබ ගැන හරිම ආඩම්බර වෙනවා. මොකද මේ වගේ සජීවී සාකච්ඡාවකදී Tamanට කියන්නට තියෙන දේ නිර්ලෝභීව බොහොම පැහැදිලිව මේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ කතා බහ කරනවා කියන මම අද ටිකක් මට අමාරුයි ගීත ගායනා කරන්න මම බොහොම අමාරුයි මොකද මට ඇඬෙනවා ඒ වගේම මේ හෙම්බිරි සාගුත් එක්ක බොහොම අමාරුයි කියන්නේ ඒකම සියලු දෙනාගෙන් සමාව අයදිනවා මම හිතන්නේ නෑ ප්‍රේක්ෂකයන් කවදාවත් ඒක වැරද්දක් හැටියට ගන්නෙත් නෑ ඔබට ගයන්න බැරි වෙන්නෙත් නෑ මොකද ඔබ දිහා බලන් ඉන්නවා ඔබේ පියා ඔබ හරි වාසනාවන්තයි මේ වගේ දරුවෝ රසක් මෙහෙම දෙපැත්ත තියාගෙන මෙහෙම කලා ලෝකයේ ඔබ කරපු කාර්යභාරය මෙහෙම අගීමට ලක් වෙනකොට තව කතා වාසනාවන්තයි මොකද මම බිරිඳක් වශයෙන් මගේ සම්පූර්ණසර මට පුළුවන් උදව් මම කරුවා මම ඒ ගැන මම හරි ජීවිතේ මම හැමදාම සතුටු වෙනවා මොකද එතුමා සමාජයට කරනකොට මට ගෙදරට ගොඩාක් මට බිරිඳක් වශයෙන් දේවල් මගේ දරුවන්ගේ වැඩ කරන්න සිද්ධ වුණා. ඒ වගේ මේ අනුව ඉතින් දරුවෝ තුන්දෙනාම ඇත්තටම අද හොඳට ඉගෙන ගන්න තියෙනවා පුළුවන් තරමින්. ඒකට මට එතුමාට සේවයක් කරන්න ලැබීම ගැන ගුණදාස කපුගේ කියන මහා යුග පුරුෂයාට සේවයක් කිරීම ගැන මම හැමදාම වාසනාවන්තයි කියලා හිතන මේ මිහිවර කිරීම ගැන. සංසාරේ තව කවදාහක් හරි මුණ ගැහුනොත් එහෙම ඔහොම ඔබට ලැබේවා කියලා ඔබ කීසරයක් ප්‍රාර්ථනා කරන්නද? ඉනිම කරන්න. හොඳයි එහෙමනම් අපි යනවා ඊළඟ ගීතේට. අනිත් එක අපි හිතන්නේ මේ නිවන කියන එක අපිට තව ටිකක් පස්සේ ලැබේවා කියලා. ඒක තමයි මම අම්මට කිව්වම අම්මා ඒක කියන්නේ නෑ ඒකමක් නෑ ඔහු නිවන් සුවයටම යන්න. අපි තවත් ඔබේ පියා ගායනා කරපු බොහොම මිහිරි ගීතයක් දැන් සජනි සාමාන්‍යයෙන් තාත්තා ගායනා කරපු ගීත පොඩ්ඩක් මුමුණන වෙලාවල් එහෙම නැද්ද? විවේකීව පාඩුවේ ඉන්න වෙලාවක? තියෙනවා. මම කැමතියි ඔබේ හඬින් මේ ඔබේ පියවි හඬින් පොඩි තාත්තගේ ගීතයක පොඩි කොටසක් මුමුණන්න පුළුවන් නම් ඔබ සාමාන්‍ය විවේකීව ඉන්න වෙලාවට ගායනා කරන පොඩි කොටසක් කියන්නේ. සුතියක් අවශ්‍ය නම් නාලක ගීතය කිව්වොත් උදව්වක් දෙයි. නැත්නම් නිකන් කියන්න කමන්නේ. මේ සඳේම කඳුලැල්ලේ අප වෙනුයේ මේ සඳේම සෙවනැල්ලේ අප හමුවේ මේ සඳේම කඳුලැල්ලේ අප තාත්තා කියපු ගීතයක් මිසක් ඔබට කියන්න වෙච්ච ගීතයක් නෙවෙයි මම හිතන්නේ. ඒකට උත්තර දෙන්නත් අවසර ගන්න වෙයි දැන්නේ. හොඳයි දුරකථනයේ නිදහස දීලා තියෙන්නේ. දුරකථනයේ ඉන්නවා කෙනෙක් කතා බහ කරන කවුද මේ? හෙලෝ අංගාතුලෙන් කතා කරන්නේ. මම කපුගේ මිස්ගේ ගෝලෙක් සුවර්ණපාලි බාලිකා මහාවිද්‍යාලයේ උගන්වන කාලේ හොඳයි අපිට නැටුම් කරේ ওই ටීචර් තමයි. දකින්නත් ආසයි දකින්නකොට හරි සන්තෝෂයක් දැනුණා. ඒ වගේම කියන්නේ ගුණදාස කපුගේ මහත්තයාගේ සින්දු වලට තාමත් අපි ආදරය කරනවා ආශ කරනවා. ඒ සිය පවුලේම මනුස්සකම ඇතුළකොට වෙන දෙයක් නම් මට දකින්න ලැබෙන්නේ නැහැ. අපේ මිසුත් ඒ වගේ සුවර්ණපාලි උගන්වන කාලේ පුදුම ආදරණීය ගුරුවරයෙක් නමින් කිව්වට නම් ඉතින් අඳුරන්න බෑ මොකද මේ ශිෂ්‍යාවන් ගොඩාක් නැද්දනේ මේ සිටියේ ඇත්තටම මාවත් ගොඩාක් නැටුම් පැත්තෙන් ගොඩ ගන්න උත්සාහ කරා මේ ඒ ගැන සන්තෝෂයි මිත්‍ර කපුගේ මල්ලිට දීර්ඝ ගමනක් යන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබෙන්නේ කියලා මම අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සාර ධර්ම පිරිහෙන සමාජයක අම්මා තාත්තා ගැන ඔය ගුණ ගායනා කරපු එක ගැන මම හදවතින්ම සුබ පතනවා. ඔයාලගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගීව යහපත් ජීවිතයක් ඉදිරියට ගත කරන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබෙන්න මගේ ගුරු මෑණියන්ට දීර්ඝායුෂ ලැබෙන්න කියලාත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි ඔබට බොහොම ස්තුතියි. මම හිතන්නේ මේ වෙලාවේ අපේ දුරකථන අංකයට ගන්නවා කියන්නේ ඒකත් අර මේ හරි අමාරු අහමු සිද්ධියක්. මම් මුලාවී ගීතය නේද? අපි ගීතය ගැන යමක් කතා කරලා මිත්‍ර කියමු.
මම්මුලාගේ ගීතයේ පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංගීත නිර්මාණය විශාල ගුණදාස කපුගේ මේක තාරාදේවි කියන ටෙලි නාට්‍යයට නිර්මාණය කරපු ගීතයක්. මේ ගීතේ තාත්තා ගායනා කරනකොට ඔබ කොච්චර අතීතයකද ඔබ මේ ගීතය ඇහුවේ? ඔබ කුඩා දරුවෙක්. මම කුඩා දරුවෙක්. මම දැන් මේ නාට්‍යයට සංගීත නිර්මාණය කරේ සේන වීරසේකරයන්. නමුත් මේ ගීතයට පමණයි තාත්තාගේ තනු නිර්මාණයක් තාත්තා ගීත සංගීත නිර්මාණය කරේ. ඒ වගේම ඉතින් අපි ඒ කාලේ බොහොම පොඩි ළමයි. ඉතින් අපි හරි ආසයි රූපවාහිනියෙම අඳුනලා දුන්න මුල් යුගයේනේ. රූපවාහිනියක නාට්‍යයක් බලන්න තියෙන එකත් ලොකු භාග්‍යයක් ඒ කාලේ. අද වගේ හැම වෙලෙම ටෙලි නාට්‍ය යන කාලයක් නෙවෙයි. තාත්තා හිටවුව තාත්තට බොහොම කාර්යබහුලයි. ඉතින් හැම වෙලෙම තාත්තට අපිත් එක්ක ඉඳගෙන එකට රූපවාහිනිය බලන අවස්ථාවක් හම්බුන්නේ නැහැ. සමහරට රටේ තවත් මිනිසුන්ට ඒ භාග්‍ය උදා වෙලා තියෙන්නේ නැති. ඒ වගේ තමයි තාත්තා හැම වෙලෙම